ඉරානය සමග ඇතිකරගත් සටන් විරාමය මේ වන විට මරණාසන්න තත්ත්වයක පවතින බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසනවා. ඇමරිකාවේ සාම ගිවිසුමට ඉරානය සිය ප්‍රතිචාරය පෙරේදා දින ලබා දුන්නා. කෙසේ වෙතත් එම ප්‍රතිචාරයට ඩොනල්ඩ් ට්‍රම්ප් දැක්වුවේ දැඩි අප්‍රසාදයක්. ඉරාන පාර්ශවයේ එම යෝජනාව කිසිදු වටිනාකමක් හෝ කිසිදු හරයක් නැති හිස් ලියවිල්ලක් බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ඉරානයේ ප්‍රතිචාරය හිතාගන්නවත් බැරි තරම් දුර්වලයි. ඉරානය අපට එවූ ලියවිල්ල හරියට කුණු කැබැල්ලක් වගේ. ඇත්තටම මම ඒ ලියවිල්ල කියවා අවසන් කළෙත් නැහැ. මම එය කියවීමට මගේ කාලේ නාස්ති කරන්නෙත් නැහැ. ඉරානය මෙතෙක් දැක් වූ දුර්වලම ප්‍රතිචාරය මෙයයි. මෙය දැනට ක්‍රියාත්මක සටන් විරාමයටත් තර්ජනයක්. ඇමරිකානු ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශයට ඉරාන පාර්ශවයේද ප්‍රතිචාර ලබා දී තිබුණා. ඒ අනුව ඉරාන කතානායක මොහොමඩ් ගලිබාෆ් ඇමරිකානු පාර්ශවයට පිළිතුරු ලබා දෙමින් පැවසුවේ තම රටේ සන්නද්ධ හමුදාව ඕනෑම මොහොතක ආක්‍රමණයකට සුදුසු පිළිතුරක් ලබා දීමට සූදානමින් සිටින බවයි. එසේම ඉරානය ඕනෑම විකල්පයකට සූදානමින් නැති බවත් ඇමරිකාව ඒ සම්බන්ධව පුදුම වෙනු ඇති බවත් ගලිබාෆ් සඳහන් කරනවා. එසේම ට්‍රම්ප්ගේ මේ ප්‍රකාශයට ඉරාන විදේශ අමාත්‍යාංශයද ප්‍රතිචාර දැක්වුවා. ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මායිලි බගේ ඊයේ මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් සඳහන් කළේ යුද්ධය අවසන් කිරීමට ඇමරිකානු පාර්ශවයේ නිරන්තරයෙන් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරන බවයි. දෙපාර්ශවයේ අතර සාකච්ඡා ඇනහිටීමත් හොමු සමුද්‍ර සන්ධිය තවදුරටත් වසා තැබීම හේතුවෙනුත් ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල නැවත ඉහළ ගියා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වුණේ $104ක් ලෙසයි. WTI බොරතෙල් බැරලයක මිල $98.81ක් ලෙස සටහන් වුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.